උපචාර සමාධියට එහයින් තියෙන අර්පණා සමාධිය. අර්පණා සමාධියට එහයින් තියෙන ප්‍රථම ධානය. ඔව්. උපචාර සමාධිය කියන්නේ හිතේ තියෙන ඒකාග්‍රත චිත්ත ඒකාග්‍රත හිතේ තියෙන tempatකම තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. ඒක නිසා ලොකු සමාධියක් උපද්දවන්න බැහැ. බැරි හේතුව තමයි අපි ඔය ඉරියව් හැමතිස්සෙම මාරු කරනවා. ඉරියව් මාරු කරනකොට ඇති වෙච්ච සමාධිය කැඩෙනකොට හැබැයි ඒකේ විදර්ශනා සානික සමාධිය තියෙනවා. විදර්ශනා සානික සමාධිය තියෙනවා කියලා කියන්නේ ඔතන මේ නාම රූප දෙකක් කියන දැනීමෙන් යුක්තව මෙනෙහි කරනකොට එතන නාම රූප පරිග්‍රහ ඥානය කියලා කියන්නේ පිළිතුරු විදර්ශනා ඥානය. භාග්‍යවතුන් වහන්සේ ඔබ දේශනා නාමංච රූපංච ඉද්දස් සත්‍ය නැහිත සත්තාම මෙතන නාම රූප දෙකක් තියෙන සත්ව පුද්ගල සංඥාවෙන් තොරයි. එතකොට නාම රූප දෙක මේ පංච උපාදානස්කන්ධය තුල තියෙන නාම රූප දෙකක් කියලා කියනකොට පින්වතුනි අර මම කියන ආකල්පය අතුරුදහන් වෙනවා. මම කියපු එක්කෙනානේ මේ දැන් දෙකට කඩාගත්තේ. වෙනයි. එහෙනම් නාම රූප දෙක ඒකාබද්ධ කරගෙන තමයි අපි මම කියලා එකක් හදාගත්තේ. හැබැයි නැති දෙයක් අපි හදාගත්තා. දැන් උතන බලන්නේ ওই ටික උගන්න ලියා ගන්න පුළුවන්ද කියලා. දැන් නාම රූප දෙකක එකතුවක් තියෙන්නේ. හැමතිස්සෙම අපි ළඟ තියෙන්නේ නාම රූප දෙකක එකතුවක්. කොහොමද ඒක වෙන්නේ? ඇහැට රූපය ගැටීමේදී ඇයි රූපය දෙක රූපස්කන්ධය දකින්න හිත විඥානස්කන්ධය සම්බන්ධ වුණානේ නාමේ. දැන් විඥානස්කන්ධය සම්බන්ධ නැත්තම් දකින්න හිත නැතුව රූපය දකින්නේ කොහොමද? කොහෙන්ද දකින්නේ? ඔබතුමා දහම් කරලා තියෙනවා නේද? පහළ වෙන්නේ. දර්ශනා මේ දාන නාම රූප දෙක වෙන් කරන්නේ. ඔව්. වෙන් කරනකොට රූපය ඊට පස්සේ කියනවා ඔබතුමා කියනවා මේ සිත කවුද මේ ආස්වාස සිතෙන් ආස්වාස ප්‍රාස්වාස කරන්නේ. එතකොට සිත මේ නාස් අග ආස්වාස කරනවා සිහි ප්‍රාස්වාස කරනවා සිහියෙන් රූපේ නිසුල්මනේ කියනවා කියලා නාන රූපේ මැසික් කෑවත් දැනෙන්නේ නැහැ මතුරුවෙක් කෑවත් දැනෙන්නේ නැහැ සිතේ තින්නේ යන්නේ නැහැ මේ ආස්වාස ප්‍රාස්වාස කියන සිත. ඔව්. එතකොට අර මැසික් මතුරුවෙක් කන්නේ කියන්නේ එතෙන්ද මම ගියේ නැහැ කියන එක නේද? ඔව් දැනෙන්නේ අරමුණ එන්නේ නැහැ. අරමුණ එන්නේ. එතකොට අර දෙක වෙන් වෙනවා. දෙක වෙන් වෙනවා. දෙක වෙන් කරන්න ඕන. ඇත්තටම දෙක වෙන් කරන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ ඕක දේශනා කරන්නේ පිටුතුනේ අර නාඹර තල් ගහ දෙකට පලනවා. දෙකට පැලුවාම පළු දෙකක් නැතිනේ. ඒකට ඒ පළු දෙකේ එකක් නාමේ අවටපත් වෙනවා අපහ. එහෙම ධර්මතාවයක් නේ අපි මෙච්චර කරගෙන ආවේ මමත්වයෙන් අල්ලගෙන ආවේ නාම රූප දෙකක් එකට ඒක ආබද්ධ කරගෙන. හැබැයි එහෙම ගන්න නෙමෙයි තියෙන්නේ. දැන් වෙන් කරන්න. අපි බලමු. දැන් අපි ඔතෙන්ට තවම ආවේ නැහැ. අපි තවම යන්නේ ඝන විරිභෝගය ඔස්සේ. මේ ඝන විරිභෝගය ටිකක් යන්න ඕනේ පින්වතුනි. තවම රූපස්කන්ධේ ඝන විරිභෝගය, තව වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන මේ තව හතරක් ඉස්සරහට අමුතුවෙන්ම තියෙනවා. මම හිතන්නේ මේ 3යි 10යි අත් බැරි වෙයි දන්නෙත් නෑ. ඔතෙන්ටවත් එන්න. හරි? ඒක නිසා මෙහෙම යම් විස්තරයක් කරන්නේ පිටුතුනේ අපිට හැමදාම ඉන්න බෑ. හැමදාම කරන්නත් බෑ. හැමදාම අපි ජීවත් වෙන්නෙත් නැහැ. යම් කිසි දවසකදී අපි නැති වෙච්ච කාලෙක ඔබලා කොහොමද පින්වතුනි මේ නාම රූප දෙක වෙන් කරගන්නේ? කොහොමද සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස හදාගන්නේ?
ඒක නිසා ඔබට මම හිතන්නේ මේ රුවන් මහත්මලා ගන්න වෑයම යම් කිසි දවසක ප්‍රයෝජනවත් වෙයි. ඒක නිසා අපි බලමු උත්සාහ කරලා. හොඳයි එහෙමනම් මේ නාමයේ රූපයේ දෙක විස්තර කරගෙන ආවනේ අවසාතුම. අදේ රූපේ කතා කරලා ඉවර කරා. අනිස්පන්න රූප. ඔව් ආහාර රූප තමයි අපි මේවා කරේ. විවිධ රූපයක් කියමු. ඔව්. එතකොට ඔය ආහාර රූපේ නිරන්තරයෙන් පිළිතුරු ඔය විදිහට මේ රූපස්කන්ධයට ක්‍රියාත්මක කරන ඕක හරියටම මේ විදුලියෙන් ක්‍රියා කරන බල්බ් එකට විදුලි බලය වගේ. මොහොතක් විදුලිය නතර වුණොත් ඔය බල්බ් එක ඔෆ් වෙනවනේ. මේ මොහොතේ ඔෆ් වෙනවනේ. ඒ වගේ පිඟුතුනේ මේ ආහාරත් එහෙමයි. මේ රූපස්කන්ධයට මොහොතක් ආහාර නැති වුණොත් ඒ මොහොතේ ශරීරය අක්‍රිය වෙනවා. ඒක නිසා ආහාර රූපේ පොම්ප කරගෙන තියෙන්නේ. දවස් 7ක් ඉන්න පුළුවන් කියනවා. දවස් 7ක් ඉන්න පුළුවන්කම තියෙන්නේ. දවස් 7ක් ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ආහාරයේ තියෙන ඕජාව දවස් 7ක්ම දෙනවා. දවස් 7ක් එක දිගට දෙනවා. ඒ ආහාරය නිරන්තරයෙන් මේකට ඕනේ. දවස් 7ක් නෙමෙයි. එක දවසක් ආහාර ගන්න නැතුව ඉන්න පහුවදාට නැගිටින්න පුළුවන්ද කියලා බලන්න. පුළුවන්ද පින්නතුන්? බෑ හැබැයි මැරෙන්නේ නැහැ. මැරෙන්නේ සමහර සත්තු ඉන්නවා. ඔය මකුණේකට පුළුවන්ලු මාස 3ක්ද කොහෙද ආහාර නැතුව ඉන්න. උලඟ යනවා. හැබැයි උට ආහාරයක් ලැබිච්ච ගමන් ආයෙ පණෙනවා. ඌඩැල්ලකට අවුරුද්දක් විතර ඉන්න පුළුවන් පිටු ආහාර නැතුව. මොනතරම් පෞකාරක මොනතරම් බලගිනි කියන දැනෙනවා. දැන් මේ වගේ ඉඩෝරේ කාලවල අපේ පළාත් වල ඉන්නවා මේ ඔය කූඩැල්ල. මේ ඉඩෝරේ කාලේ නැහැ. සමහර වෙලාවට ඔය කූඩැල්ලේ හම්බ වුණොත් මේම නියපොත්තටල්ල තද කරොත් 30 ගාන කැරෙනවා පුන්. හරවට. හැබැයි එහෙම කඩන්න නැතුව වතුර මොන හරි ටිකක් දැම්මහම ටිකක් වෙලා යනකොට අරුව යනවා. පණෙවිද. බඩගින්න මැරිලා නැහැ ඉන්නවා. මැරිලා නැහැ. මැරිලා නැහැ. ආහාර නැතුව මොනතරම් දුකක් විඳිනවද පිළි. ඔය තිරසං අපාය ස්වභාවය. तो अनुसारेण පිළිතුරු මේ ආහාර රූපේ නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා අපේ ශරීරේ. ඊළඟට තියෙන්නේ අනිෂ්පන්න රූප 10. ඔකේ පරිච්ඡේද රූපය කියලා රූපයක් තියෙනවා පිළිතුරු රූප කලාපවල තියෙන අතරවල් තමයි ওই පරිච්ඡේදය කියලා කියන්නේ. ඕකට අවකාශ රූපය කියලා කියනවා බණ පොතේ සඳහන් වෙන සමහර බණ පොත්වල. හැබැයි අවකාශ රූපය කියන එක වැරදි. ඕකට නිවැරදි අර්ථය තමයි පරිච්ඡේදය කියන වචනේමයි හරි. ඒක අනිස්පන්න රූප නේද? ඔව්. ඒකට හේතුව මේ රූප කලාප දෙකක් අතරක් තියෙනවා. අන්නේ අතරට තමයි පරිච්ඡේදය කියලා කියන්නේ. දැන් ඉස්කෝලවල ඉස්කෝල පොත්වල තියෙන පළවෙනි පරිච්ඡේදය දෙවෙනි පරිච්ඡේදය කියලා ඒක අර පාඩම් දෙකක් අතර තියෙන පරතරය.
අන්න ඔහම වචනයක් තමයි තියෙන්නේ. ඔකට අවකාශ රූපය කියලා හදාගෙන වෙනත් අර්ථකථනය කරනවා. දැන් ওই කළු ගලක් හදන්න පුළුවන්නේ ඒ වගේ ඕනම වස්තුවක දැන් ඔය හාල් වලට වතුර දැම්මම හාල් පොගන්නේ එහෙම මේ අවකාශ රූපයේ ඔස්සේ ඒ ජල සීරාව පොඟලා ගිහිල්ලා එහෙම විස්තර කරනවා. ඒ තරම් 100%ක්ම හරි නෙවෙයි ඒ කතාව. නමුත් පරිච්ඡේද රූපය කියලා කියන්නේ මේ කර්මජ රූප, ඍතුජ රූප, චිත්තජ රූප, ආහාරජ රූප කියන මේ රූප කලාප අතරක් තියෙනවා. අනේ ඒ අතරට තමයි පරිච්ඡේද රූපය කියලා කියන්නේ. ඊළඟට විඤ්ඤාති රූප දෙක කියලා තව දෙකක් තියෙනවා. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියලා. කයේ ක්‍රියාකාරීත්වය, වචනේ ක්‍රියාකාරීත්වය මේ වගේ ආයු කාලය චිත්තක්ෂණ එකයි. ඔගේ අනිත් හැම රූපයකම චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඔය විඤ්ඤාති රූප දෙකට තියෙන චිත්තක්ෂණ එකයි. එක චිත්තක්ෂණයක් පාසා ඌව වෙනස් වෙලා යනවා. එතකොට ලහුතා මුතා කම්මඤ්ඤුතා කියලා කියන්නේ රූප කලාපේ ලහුතා කියන්නේ සැහැල්ලු බව, මුදුතා කියන්නේ මෘදුකම, කම්මඤ්ඤුතා කියන්නේ කීකරු බව. ඒ වගේම උපචේ සන්තති ජරතා අනිත්‍යතා කියලා ලක්ෂණ රූප හතරක් තියෙනවා. පින්වතුනි මේ රූප හතර ඔය චතුසම්පට්ඨානික කියලා කියන්නේ කර්මචිත්ත ආහාර වේ කිසිම දෙයකින් උපද්දවන්නේ නැහැ. ඔය තියෙන සියලුම රූපයන්ගේ ස්වභාවය ලක්ෂණය තමයි උපචේ කියන්නේ රූප කලාප උපදිනවා, සම්තති කියන්නේ පවතිනවා චුට්ටි වෙලාවක්, ජරතා කියන්නේ විරහ යනවා, අනිත්‍යතා කියන්නේ බිදිය. නිරන්තරයෙන් ධර්ම ස්වභාවය තියෙනවා. ඒක නිසා හැම රූපයක්ම ඔය පොදු ධර්මතාවයන්ගේ යුක්තයි. ඒක නිසා ඔය මේ උපදේ සම්ප්‍රදාර්ථානිත්‍යත කියන ලක්ෂණ රූප හතරට මේ ගලපලා බලනකොට ඔය මේ භූත රූප, ප්‍රසාද රූප, විෂය රූප, භාව රූප ඔක්කොම ලක්ෂණ හතරෙන් යුක්තයි. නිතරම ඇති වෙනවා, දිරනවා, පවතිනවා, බිඳී යනවා, නිරන්තරයෙන් ওই සිද්ධ වෙනවා මේ ওই ක්‍රියාවලිය මේ අපේ ශරීරය. එතකොට ඒ බඳු ශරීර කූඩුවක් තමයි අපි මේ මමත්වයෙන් අල්ලගෙන තියෙන්නේ. හොඳයි. දැන් ඊළඟට මේ රූපේ තියෙන පිටුතුනි තවත් දේවල් අපි ওই රූපස්කන්ධය පිළිබඳව මේ තව බොහෝ දේ මේ අපිට දැනගන්න තියෙනවා. ඕකේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඔය එහෙම එකකුත් දේශනා කරා. අජ්ජත්ත බහිද්ධ මේ රූපස්කන්ධයේ පින්වතුනි අධ්‍යාත්මික බාහිර. අපි මුලින් ඕක ටිකක් දුරට කිව්වා අධි ආත්මික අජ්ජත් රූප පහයි තියෙනවා. ඊතුරු 23ක් තියෙනවා. ඒ 23ම බහිද්ධ රූප. එතකොට අජ්ජත් රූප පහ මොනවද? දැන් මේ දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වා ඔය අහගෙන හිටියනම් මතක තියෙනවා. මොනවද අධ්‍යාත්මික රූප? අපි කිව්වා මේ පස් දෙනා නැත්නම් අපි පස් දෙනා නැත්නම් ඔහෙකින් වැඩක් නැහැ කියලාත් එහෙම කතාවකුත් කිව්වා. ප්‍රසාද රූප පහ අධ්‍යාත්මික රූප. මෙන්න මේ ප්‍රසාද රූප පහට ගැටෙන බාහිර රූප ඔක්කොම බාහිර රූප. ඊතුරු ඕකේ තියෙන රූපයි බාහිර මේ පිටපැත්තෙන් ලැබෙන රූප, ශබ්ද, ගන්ධ, රස ඔක්කොම බාහිර රූප. දැන් මේ ඕකේ අපි භාව රූප දෙක පවා බාහිර රූප. දැන් බලන්න අපිට අපි තමන්ගේ කටහඬ තමන්ට ඇහෙනවා. තමන්ගේ රූපේ තමන්ට පේනවනේ, යම් ප්‍රමාණයක් පේනවනේ ඇහැට. තමන්ගේ ශබ්දය ඇහෙනවා, තමන්ගේ ගඳ සුවඳ තමන්ට දැනෙනවා. ඒක නිසා මේ චක්කු ප්‍රසාද සෝත ඇස කන නාසය දිව ශරීරයේ කියන මේ පහට මේ ශරීරය අනිත් අංග ප්‍රත්‍යංග පේනවා, දකින්නවා, ඇහෙනවා, දැනෙනවා. ඒ සියල්ල සිද්ධ වෙනවා. ඒක නිසා මේ සියලුම දේවල් අනිත් රූප 23ම බහිද්ද රූප.
ඔකේ තියෙනවා පින්වතුනි ඔබලා අමත දීපණයේ කෙවන්ට ඔය රූපස්කන්ධේ 11 ආකාරයකට බලන්න තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්න ඕලාරික සුකුම හීන ප්‍රනීත දූර සාන්තික අජ්ජත් බහිද්ද මේ විදිහට 11 ආකාරයක් තියෙනවා. ඒ 11 ආකාරයෙන්ම අපිට දැනගන්න පුළුවන්කමක් තියෙනවා නම් හොඳයි. එහෙම නැති වුණා කියලා ඉතින් මේ ඉතින් ලොකු පාඩුවක් නැහැ. හැබැයි ඉතින් අපි දැනගෙන තියෙන්න ඕනේ මේ තරම් ලොකු විස්තරයක් කරාට දැන් ලොකු විස්තරයක් කරානේ පිටුට. දැන් අපි ඊගාවට බලනවා ඔන්න ගැටේ දින තැන. ඇහැට රූපයක් ගැටීමේදී ඇහැයි රූපය දෙක රූපස්කන්ධය. ඔකට ඊයේ අපි ගැලෙව්වා මේ ඔබට මතක ඇති ඇහැයි රූපය දෙක රූපස්කන්ධය. මොකටද එහෙනම් මෙච්චර ගොඩක් මේ වැල් වටාරමක් ගැහුවේ? ඇහැට රූපයක් ගැටීමේදී ඇහැයි රූපයයි දෙක රූපස්කන්ධේ කනට ශබ්දයක් ඇසීමේදී කනයි ශබ්දයයි දෙක රූපස්කන්ධේ නාසයට ගඳ සුවඳක් දැනෙනකොට නාසයයි ගන්ධයයි දෙක රූපස්කන්ධේ දිවට රසයක් දැනෙනකොට දිවයි රසයයි දෙක රූපස්කන්ධේ කායට ස්පර්ශයක් දැනෙනකොට කයයි ස්පර්ශයයි දෙක රූපස්කන්ධේ මේ තමයි රූපස්කන්ධය හැදෙන්නේ. ඔව් කියන්නේ රූපස්කන්ධය ගලවලා බලනකොට එහෙම නැත්නම් ඔය ඔක්කොටම රූපේනේ කියන්නේ නේද? ඒ රූපේ ප්‍රසාද රූපය අරමජ රූපයක් තියෙන ප්‍රසාද රූපය. ඒක පවතින්නේ මේ අටවිසි රූපේ. අන්න ඒකයි සිද්ධාර්ථ. ඒකයි අත්ත කතාව. ඔව්. අපිට ඔය ඇහැ වෙන් කරලා ගන්න බෑ. කන වෙන් කරලා ගන්න බෑ. තේරෙනවද? මේ අටවිසි රූපයට බද්ධ වෙලා තියෙන කල් විතරයි මේකේ ක්‍රියාකාරීත්වය. ඒක වෙන් කරලා ගන්න බෑ කාටවත්. එහෙම වෙන් කරලා ගන්න පුළුවන් නම් මේ බලන්න එහෙම මේ අර ලොකු විස්තරයකට යන්න අවශ්‍ය නැහැ. භූත රූප 4යි ප්‍රසාද රූප 5යි භාව රූප 2යි ජීවිතේන් රූපේ හර්ධවත් රූපේ ආහාර රූපේ ඔය එකක්වත් මේ බැහැර වුණොත් ඔය චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද රූප තියෙනවද පින්වත? නිකමට හිතන්න කාගේ හරි පිහි අනුමක් හරි මොකක් හරි වෙලා එහෙම නැත්නම් හර්ධවත් අක්‍රිය වෙලා උනාට පස්සේ ඔය ප්‍රසාද රූප වැඩ කරනවද කියන්නේ? නේද කරනවද? නෑ මොනවා හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මොලේ තැළුණ මොනවා හරි එකක් වුණා. දැන් මේ පුද්ගලයාගේ ඇහැ කන නාසය දිව ශරීරය වැඩ කරනවද? වැඩ කරන්නේ නෑ. මැරෙනවා. සමහර වෙලාවට මේ ශරීරයෙන් අධික විදිහට ලේ වහනය වුණොත් ඒත් වැඩ කරන්නේ අක්‍රිය වෙනවා. මෙහෙත් එක්කනේ මැරෙනවලු සාතෝනේ පල්ලයක්. වෛද්‍යවරු ගාලා මෙතනට මේ ගොඩක් දවස් සිටියා මේ නුවර ඇරියා. වැඩ මොකුත් නැහැ. ගොඩක් කාලේ ඉඳලා මැරුණා. තරුණයෙක් කෙනෙක්. මේ වෛද්‍යවරු අර නලාවතිය බලන්නේ පොළු වෙදි ඔහු මෙතනට පොල්ලකින් ගහලා. මාස දෙකක් විතර හිටියා. නරකම් දැන් මෙතනට ඒක තමයි. ඒක නිසා පින්වතුනි අර මේ දැන් ඔබලාට මේ මෙහෙම විතර ඒක අල්ප මාත්‍රයක්වත් මේ යම්කිසි ප්‍රශ්නයක් වෙන ආකාරයට මේ ගමන යන්න බෑ. එහෙම වුණොත් අර විචිකිච්ඡාව කියන එක එනවා. විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටකට සැකේ මේ විචිකිච්ඡාව යන්නේ සෝවාන් මාර්ගයෙන් මහත් සෝවාන් වෙන්නවත් බෑ විචිකිච්ඡාව තියෙන තාක්ක. විචිකිච්ඡාව සීලබ්බත පරාමාසයි කියන දෙක මේ දෙක මේ අනුවදෙන් දෙක ඉක්මනට බොලිනේ කරන්න පුළුවන් නේද මෙතන? මේ
සක්කාය දිට්ඨිය කැමු. අර දෙක සක්කාය දෘෂ්ටිය කැරෙනකොට ඒ දෙක නිකම්ම යනවා. එහෙම අපිට සැකයක් නැහැ නේද? නෑ. සක්කාය දෘෂ්ටිය නැති වෙනකොට විචිකිච්ඡාවයි සීලපත ප්‍රමාදයේ කීයටවත් තියෙන්න බෑ. ඒ සක්කාය දෘෂ්ටියත් එක්කම අර දෙක යනවා. සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ මම මගේ ආත්මය කියන මේ පංච උපාදානස්කන්ධය තුල තියෙන වැරදි වැටහීමනේ සක්කාය දෘෂ්ටිය කියන්නේ. ඒක සක්කාය දෘෂ්ටිය නැහැ කියලා කියන්නේ දුක්ඛේ ඥානං වෙලා. දුක්ඛේ ඥානං බවට පත් උනේ පංච උපාදානස්කන්ධයේ දුක්ඛාරි සත්‍ය කියලා දේශනා කරා. දැන් පංච උපාදානස්කන්ධය තමයි දුක කියන එක පැහැදිලිව දන්නවා. එතකොට ඒ ඥානෙ මේ දුක්ඛාරි සත්‍ය පිළිබඳව ඥානය තමයි දුක්ඛ ඥානං කියන්නේ. දුක්ඛ ඥානං වුණොත් දුක්ඛ සමුදය ඥානමුත් වෙනවා. දුක්ඛ සමුදය ඥානං වුණාම දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පරිපදා ඥානං ඒ හතරම වෙනවා පිටුතුනි. ඒ අමාරු වැඩේ අමාරු තැන තමයි දුක පිළිබඳ අවබෝධය. ඒක නිසා තමයි භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ මහණෙනි දුක්ඛාරි සත්‍ය පිරිසිඳ දැකිය යුතුයි. දුක්ඛාරි සත්‍ය පිරිසිඳ දකිනකොට සමුදයාරි සත්‍යත් බැහැර වෙලා යනවා. ඒ කොහොමද? සමුදයාරි සත්‍ය බැහැර වෙන්න හේතුව දුක්ඛාරි සත්‍ය එතනම හැදිලා එතනම නිරුද්ධ වෙන එකක් කියන්නේ. පංච උපාදානස්කන්ධ සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දේශනා කරේ. මේ පංච උපාදානස්කන්ධය එතනම ඇති වෙලා නැති වෙන එකක් කියනකොට දකින්නකොට පිටුනේ දුක්ඛේ ඥානං වෙනකොට එහෙනම් මේකට ඇලුම් කරන් ඔබ කල්පනා කරලා බලන්න මෙහෙම අපට මේ වචනේ ඇහෙනකොට කනයි ශබ්දයයි දෙක රූපස්කන්ධය ඇහෙන හිත විඥානස්කන්ධය කිව්ව වචනේ හඳුනා ගැනීම සංඥාස්කන්ධය ඒ නිසා ඇති වෙන්නා වූ සැපේ හෝ දුක වේදනාස්කන්ධය චේතනාව මොකද්ද සංකාරස්කන්ධය. දැන් මේක ඇති වෙන්න කොච්චර වෙලාවද කියන්නේ? ඇති වෙනවත් එක්කම නැති වෙනවනේ. පින්වතුනි මේ ටික හොඳට හිතන්න ඇති වෙනවත් එක්කම නැති වෙනවා. උපජිතව නිරුද්ධං. දැන් ඉපෙදිච්ච තනම නැති වෙනවා නම් මේක නිට්ටයද අනිත්‍යද? අපිට ආයි කවුරුවත් ඇඟිලි ගහන්න ඕනේ නැහැ නේ පිටුද අනිත්‍යයි කියලා කියන්න. ඇති වෙලා නැති වුණානේ. දැන් මේ ඇති වෙලා නැති වුණ එක මේකද මේ මම කියලා අල්ලගත්තේ. අදස්සනා දුවන්ති බංගගත්තන් ච අදස්සනා නොපෙනීම ඇවිල්ලා හැදුණා. හිතා ගන්නවත් පුළුවන් ද මේක ඇහෙන වෙලාව කාල පරිදි අනිමි චිත්තක්ෂණය ඇතුළේ ඇති වුණා නැතු. නිට්ටියද පින්වතුනි අනිත්‍යද? ඔබට පංච උපාදානස්කන්ධය දකිනකොට කවුරුවත් කියන්නේ නැහැ කියන්න ඕනේ නැහැ මේක අනිත්‍ය කියලා. ඔබ තීරණය කරනවා. එතකොට විචිකිච්ඡාවක් තියෙනවා. සැකයක් තියෙනවා. එතකොට තවත් සීලත මෙතන නෙමෙයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. අහවල් තැන අහවල් පන්සලේ අහවල් හාමුදුරුවෝ ගාව හොය යන්න උනේද? මම කියලා අල්ලගත්තේ පින්වතුනි ලෙඩ වෙන කුණු වෙන දිරන කෙලවරක් නැති ප්‍රශ්න ගොඩක් මම කියලා අල්ලගෙන තියෙන මේ ශරීරය කුඩු නැත්නම් මේ පංච උපාදානස්කන්ධ අතුරු කරන. ඒක තමයි මේක තේරුම් කරගන්න බැරි වෙච්ච වරද හේතු කොටගෙන. අනාදිමත් සංසාරේ പ്രേත ලෝකවල තිරිසන් ලෝකවල හතර අපායේ කොහෙද පින්වතුනි ඉපදුනේ නැත්තේ? කොහෙද අපි ඉපදිලා නැත්තේ?
අපට මව් වෙච්ච නැති, පියා වෙච්ච නැති, සහෝදර සහෝදරයෝ වෙච්ච නැති එකම සත්වෙක් මේ ලෝක ධාතුවේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරවදා. අද මෙහෙම හිටියට එකමුතු මගේ මස් ඔබලා කාලා තියෙනවා, ඔබලාගේ මස් මම කාලා තියෙනවා. ඒ ඕම් මරාගෙන කාපු මේ සසරේ ඒ තරම් භයානකයි. එක කාලයකට තමන්ගේ මව තව කාලයකදී බිරිඳ වෙනවා. තවත් කාලයකදී පර හැතුරියක් බවට පත් වෙනවා. මෙහෙම වෙච්ච නැද්ද? ඕන තරම් අනන්තවත් වෙලා තියෙනවා. තමන්ගේ මේ එකට ඉන්න එකට උපදින සහෝදරයා තවත් භාවයකින් නයි පොළොංගු වෙලා වෛර බැඳගෙන මරාගෙන කන. ඔබලා දැකලා ඇති පින්වතුනි ජීවතුන් අතර ඉඳිද්දි සමහර සත්ත්වෝ ගිලිනවා. මැරෙන්නේ අර සතාගේ ලොකු සතාගේ බඩ ඇතුලේ. තිරිසන් අපායේ. ඔබලා දැකලා ඇති අර පොඩි සතා ගිල්ල ඌ කෑ ගහන සද්ද ඌ ගිල්ලට පස්සේ අර ලොකු සතාගේ බඩේ ඉන්නේ. බඩ ඇතුලේ කෑ ගහන සද්දේ පිටට එන්නේ. කොහොමද බේරන්නේ? මොනතරම් භයානකද මේ පංච උපාදානස්කන්ධ. ඕක මගේ කියලා අල්ලගත්ත ගමන් ওই සියල්ලට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා වාසනාවන්ත පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ පංච උපාදානස්කන්ධේ දුකයි. මේ දුක් වූ පංච උපාදානස්කන්ධේ පිරිසිඳ දකින්න. හොඳට අධ්‍යයනය කරන්න වැඩි දුරක් යන්න ඕනේ. ඔබට පංච උපාදානස්කන්ධේ කියන ධර්ම ස්වභාවය මෙහෙමයි කියලා තේරෙනකොටම පින්වතුනි ඔබ මාර්ගයට වැටලා ඉවරයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත ආජීව වායා මේ සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම කියන තුන සීලෙන් හැදිලා ඉවරයි දැනට. සම්මා සති, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ටික හදාගත්තාම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක ඉබේට හැදෙනවා. හැදෙන්න තරම් ප්‍රතිපාදන කරුණු දැන් ඔබ සතුව පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මොකද්ද දුක්ඛාරිය සත්‍ය කියලා. බලන්න ওই පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන එක කැටි කරලා ගන්න කොහොමද මේක හැදෙන්නේ? ඇහැට රූපයක් ගැටෙනකොට පංච උපාදානස්කන්ධය හැදෙනවා. කනට ශබ්දයක් ඇහෙනකොට හැදෙනවා. නාසයට ගඳක් සුවඳක් දැනෙනකොට හැදෙනවා. දිවට රසයක් දැනෙනකොට හැදෙනවා. කායට ස්පර්ශයක් දැනෙනකොට හැදෙනවා. හිතට අරමුණක් આવමත් හැදෙනවා. මම ඒක තවම විග්‍රහ කරේ නෑ. එතකොට මේ ස්කන්ධ පංචකයේ තුල තමයි පින්වතුනි ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, ශෝක දුක, පරිදේව දුක, ප්‍රියංගෙන් වෙන්වීම දුක, අප්‍රියංගා එක්වීම දුක, කැමැති දේ නොලැබීමේ දුක ඔක්කොම තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය තුල. එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන දුක්ඛන්දරා වෙන්නේ මේකට. එතකොට අතීතේ වෙන්ද ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දම් මේ බය, අනාගතේ විඳින්න තියෙන බය, දැන් විඳින බය. මේ විදිහට අර මේ බය 25ගේ නිරන්තරයෙන් පෙළෙනවා. රජුන්ට බය, හොරුන්ට බය, සර්පාදී සත්වයන්ට බය, ගිනි බය, ජල බය, ඉන්දරට බය වෙනවා, ජලයට බය වෙනවා. මෙහෙම පායන්න ගියොත් මේ ඉඩුරේට පවා බය වෙනවා. රෝග බය, නොයෙක් රෝග හැදෙනවා. අර කොරෝනා වගේ වසංගත රෝග, ඔයගේ ජව රස අතිසාරි වගේ ඒ රෝග හැදෙනවා. ඉතින් කීයකින් බේරෙන්නද? මේ කවන්න ඕන, පොවන්න ඕන, නිදි කරවන්න ඕන, සියලු දෙකුම් කරන්න ඕන, දරුවන් හදන්න ඕන, බැනුම් අහන්න ඕන, දේව ඔස්සේ තාඩන, පීඩන, ගර්ජන ඔය සියලු දේව සිද්ධ වෙන්නේ නැත්නම් කොහෙටද වෙන්නේ?
ඉතින් පින්වතුනි ওই සියලු දුක් විඳවන්න වෙනවා කාටද? පංච උපාදානස්කන්ධ. ඒක තමයි මම කියලා අල්ලගෙන තියෙන්නේ. එතන මේ පංච උපාදානස්කන්ධය කොහොමද කියන එක විදර්ශනා ප්‍රඥාවෙන් දැකීම තමයි කියන්නේ අර ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානාති තිතෝ තිතෝ මිති පජා නිසින්නෝ මිති පජානාති සයනෝ සයනෝ මිති පජානාති යතා යතව පරස කායෝ පනිහිතෝ තත තතරං පජානාති යම් යම් ඉරියවකින් මේ කය පවතිනවද මේක ජානාති නෙවෙයි පජානාති. මොකද්ද පජානාති කියන්නේ? නුවණින් මෙනෙහි කරන්න යෝනිසෝ මනස්කාරයෙන් මෙනෙහි කරන්න ඕනේ. අහන්න ඕනේ කවුද වාඩි උනේ? කවුද වාඩි උනේ? කාගේ වාඩි වීමක්? කුමක් කරනකොට වාඩි වුණා? වාඩි උනේ මම කියන්නේ කවුද? නිකම්ම ඇවිල්ලා මේ කෙහෙල් කඳක් වගේ දක් ගාලා මේ පුටු උඩට වැටුණා නෑ. එහෙම වැටුණා තුවාල. එහෙම වැටුනේ හිත විසින් මේ කය උස්සගෙන ඇවිල්ලා උල පුටුවේ තැම්ප හිත විසින් තමයි වාඩි කරේ. එතකොට හිත විසින් වාඩි කරේ චිත්තක්‍රිය වායෝ ධාතු උපද්දවලා කාය විඤ්ඤාති. ඔය වචන සමහර වෙලාවට ඕගලන්ට පුරුදු නැති වෙන්න පුළුවන්. එහෙම නැති වුණත් කමන්නේ. සිද්ධ වෙන සිද්ධාන්තය බලන්නකෝ. පරම්පරාවක් තමයි වාඩි කරේ. ඔව්. අර්ථික තියා ගන්න බැරි. ඒ මේ බලවෙන මේ ජීවිත පරම්පරාව කියන්නේ. ඔව් ඔය නැගිටින්න බලන්න අත් දෙක තියලා වල වායෝ ධාතු උපද්දවන්න පුළුවන් ද නැගුට්ටවන්න කියලා. නැගුට්ටවන්න බෑ. හොඳට හිතලා නැගිටින්න බලන්න පුළුවන් දෙක පාරම නැගිටින්න වායෝ ධාතු උපද්දවන්න හිතන්නේ නැතුව නැගිටින්න පුළුවන් ද බලන්න. පුළුවන් නම් නැගිටලා කරලා පෙන්නන්න පින්වතුනි හිතන්නේ නැතුව නැගිටින්න බෑ. පුළුවන්ද? එහෙනම් උතන ක්‍රියාත්මක වෙන්නේ එක්කෙනෙක් නෙමෙයි. අර දෙන්නම ඉන්නවා. අන්ධයයි කොරයි දෙන්නම ඉන්නවා උතන. කවුද අන්ධයා කවුද කොරා? අන්ධයා රූපේ කොර නාම. නාමංච රූපංච ඉද්දච්ච සත්‍යතෝ පිටුතුනි භාගවත් බුදුරජාණන් වහන්සේ මෙතන නාම රූප දෙකක්ම තමයි තියෙන්නේ. නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වයක් තමයි අපි මේ මම කියලා අල්ලගත්තේ. මගේ ආත්ම කියලා අල්ලගෙන තියෙන්නේම නාම රූප දෙක ක්‍රියාකාරීත්වය. හොඳයි පින්වතුනි මේ රූපස්කන්ධය ওই විදිහට ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා. එතකොට මේ අධ්‍යාත්මික රූපේ බහිද්ධ රූපයක් බාහිර රූපයක් ගැටුණාට පස්සේ සිද්ධ වෙන සිද්ධාන්තය තමයි යෝග. හැබැයි යෝග මෙන්න මෙතෙන්ට නම් වැටෙන්න එපා. බණ පොතේ තියෙනවා පින්වතුනි සතිපට්ඨාන සූත්‍රයේ පොතේ පවා තියෙනවා. තමන්ගේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ අනුන්ගේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ. තමයි තියෙන්නේ. සිංහල තේරුම දෙන්න දාලා තියෙනවා. තමන්ගේ කය අනුව වාසය කරන්නේ අනුන්ගේ කයක් දිහා බලලා උල කෙලස් ප්‍රහීණය කරන්න බෑ. කෙලස් වැඩෙන්න පුළුවන්. එතන පංච උපාදාන කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් අනුන්ගේ කය දිහා බලලා පේන්නේ. අනුන්ගේ කය දිහා බල බල ඉඳලා හරියන්නේ එහෙම එකක් දේශනා කරේ නෑ. එහෙම දේශනාවක් නැහැ. හැබැයි පොතේ තියෙනවා තමන්ගේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ අනුන්ගේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ. මේක අපි සද්ධානි සිල්ලුතුන් වහන්සේ අපටත් ප්‍රශ්නයක් කියලා තිබුණා. අපි උන්වහන්සේගෙන් අහුවා. මාත්‍ය අර්ථය හැඟවීම පිණිස මේක කියලා තියෙනවා මිසක් අර්ථය තේරුම් කර ගැනීම පිණිස මේක අර්ථය තේරුම් කර ගැනීම නෙවෙයි අර්ථය විකෘති කිරීමක් බව අපට නම් පේනවා. ඔතෙන්ින් විතර වෙන්නේ පිටුතුනේ තමන්ගේ අනුන්ගේ කියන එක නෙමෙයි.
අධ්‍යාත්ම බාහිර කියලා දේශනා කරේ ආධ්‍යාත්මික රූපේ බාහිර රූප තමයි ගැටෙන්නේ. හැම තිස්සෙම මේකේ තියෙන විශේෂ රූප කියලා. විශේෂ රූපකට ගෝචර රූපත් කියලා කියනවා. මේකේ තියෙන විශේෂ රූපද ගෝචර රූපද? මෙතන විශේෂ රූප. විශේෂ රූප. ਪਰ ගෝචර රූප කියන වචනත් සමහර විට යෙදෙන තැන් තියෙනවා. ඇහැට ගෝචර වෙන්නේ බාහිර රූපේ. ඒක අනුන් වෙන්න පුළුවන්, හරකෙක් වෙන්න පුළුවන්, ගහක් වෙන්න පුළුවන්, යම් වස්තුවක් වෙන්න පුළුවන්, මොන දේ වුණත් බාහිර රූපයක්. ඒකට තමයි ඔය අනුන්ගේ කියලා සඳහන් කරන්නේ. වැරදි. එතකොට මේ අනිත්‍ය ස්කන්ධ වලට ගියාමත් ඕක පැටලිලි සහගතයි අර්ථ විකෘත වෙනවා. ඊළඟට පින්වතුනි දැන් කනට බාහිර සද්දයක් තමයි අරමුණු වෙන්නේ. කනට අරමුණු වෙන්නේ පිටපැත්තේ තියෙන සත්‍යයක්. එතකොට අධ්‍යාත්මික රූපයේ කනේ ප්‍රසාද රූපය ඒකේ විශේෂ රූප නැත්නම් බාහිර රූපය මොකක්ද? සත්‍ය. ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරේ සෝතංච පටිච්ච සද්දේච සෝත විඥාන. මහණෙනි කනට සෝත මේ ශබ්ද රූපේ ගැටෙනවා. එතකොට මේ ශබ්ද රූපේ ගැටුණාට පස්සේ මේ දෙක නිසා සෝත විඥානය කියන හිත හට ගන්නවා. ඒ බුදුරජාන් වහන්සේගේ වචනේ. ඒක නෙමෙයිනේ බණ පොතේ තියෙන්නේ. බණ පොතේ තියෙන්නේ තමන්ගේ කය අනුව බලමින් වාසය, අනුන්ගේ කය අනුව බලමින් වාසය. මේ අනුන්ගේ එක කියලා එකක් දාගත්ත ගමන් අර්ථය මුළුමනින්ම විකෘති වෙනවා. දැන් බලන්න තවත් නාසය ඇවිල්ලා ගාන ප්‍රසාදයේ අධ්‍යාත්මික රූපේ. බාහිර රූපේ පිටපැත්තෙන් එන ගඳ සුවඳ. පින්වතුනි ඔබට මෙහෙම එකක් හිතුණොත් අපේ නහයේ තියෙන හොටු කාගෙත් ගඳයි. ඔය තමන්ගේ නහයේ තියෙන හොටු වල ගඳ වදිනවද? නෑ මහත්තයා බොහෝ සෙයින් දැනෙන්නේ නෑ. නෑ ඔය නහයේ තියෙන අපද්‍රව්‍ය නැත්තම් ජරාව නහයේ තියෙන තාක්කල් ඔය ගෑවිනේ යන්නේ. හැබැයි ගඳ දැනෙන්නේ යම් කිසි විදියකින් හාරලා උල්ලා ටිකක් අපේ හරි කොහේ හරි පරණ වෙන්න කියලා ආයිමොත් දෙනවා. එතකොට ඒක බාහිර රූපයක් බවට පත් වෙනවා. තව පැත්ත. දිවට රස. අපේ කෙලවලත් යම් කිසි රසයක් තියෙනවා. ඒ කෙලවල තියෙන රස ඔබට දැනෙනවද? දැනෙන්නේ. හැබැයි ඔය කෙලවලට පිටපැත්තේ මොනවා හෝ රසයක් වැදුනට පස්සේ රස රූපේ හට දිවක් කරනවා. මේවත් කරන්න ඕනේ. පින්වතුනි ඔය භාවනාව වඩනකොට ආයෙන් නොදන්නා දෙයක් නැහැ. මේ කවුද මෙහෙම මෙනෙහි කරන්නේ? මේ මම නැත්තම් සක්කාය දෘෂ්ටියේ තියෙන ඒ මොක ගැට ගැහිලා තියෙන්නේ මේ මම කියන අකුරු දෙක අස්සේ. සක්කාය දෘෂ්ටිය කියන වචනේ ලිහලා බලන්න. සුව කියන්නේ තමන්ගේ ස්වයන් රැකියා එහෙම ස්වකීය මත ස්වකීය කියන්නේ තමන්ගේ කියන එකනේ. නේද ඉන්නක මහත්තයා? කාය කියලා කියන්නේ මේ පංච පාදානස්කන්ධය නැත්තම් මේ කෑලි කොටකට. දැන් අපි ගලවලා ගත්තාම රූපස්කන්ධෙ කොච්චර කෑලි කොටක් ගෙනියනවද? කාය, රත කාය, බල කාය, ජන කාය.
බුදු අම්මෝ කෑගල්ලේ හිටිය ජනකාය. මේ මොකද්ද කියන්නේ ජනකාය කියන කාර්යය? ගොඩක් මිසු ගොඩක් එනක ගොඩක් හිටියා කියන එක නෙමෙයි කියන්නේ. කාය කියන වචනේ අපි පාවිච්චි කරන අපි මෙතනත් මෙහෙම කියන කාය කියලා කියන්නේ ගොඩාක් කියන අර්ථය. එතකොට මේ සුවකාය තමන්ගේ කෑලි ගොඩක් පිළිබඳව දෘෂ්ටිය කියන්නේ වැරදි බැටවීම. රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංකාර ගොඩක්, විඥාන ගොඩක් කියන එක දන්නේ නැතුව. එහෙම එකක් දන්නේ නැහැ. ඇහැට රූපයක් ගැටුණාම එතන ස්කන්ධ පරම්පරාවක් හැදෙන බව අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා මම දැක්කා. අන්න මම හදාගත්තා. මම අහගෙන හිටියා. මට ඇහුණා. මට ඇහෙනවා. මම කියන එක රිංග ගන්න ඔතෙන්ට. මම කියන එක අපි ආරූඪ කරගත්තේ රූපස්කන්ධයටයි, වේදනාස්කන්ධයටයි, සංඥාස්කන්ධයටයි, සංකාරස්කන්ධයටයි, විඥානස්කන්ධයටයි කියන ස්කන්ධ පහක. තර පංච උපාදානස්කන්ධයේ භාග්‍යවතුන් වහන්සේ දුක්ඛාරි සත්‍ය කියලා දේශනා කරේ මහණෙනි සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දේශනා කරපු මේ දුක පිළිබඳව අපි දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ දුක්ඛේ ඥානං නෙවෙයි දුක්ඛේ අඥානං. දුක්ඛේ අඥානං වුණොත් දුක්ඛ සමුදයත් අඥානං, දුක්ඛ නිරෝධෙත් අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියන්නේ අවිජ්ජායං විච්ඡති අවිජ්ජා. එහෙනම් අපි ගාව මම මේ කුණු ගොඩට මම කියලා ගත්ත ගමන් පින්වතුනි අවිද්‍යාව මුළුමනින්ම අපේ ළඟ තියෙනවා. කවදාද නිවන් දකින්නේ? කවදාද කෙලෙස් ප්‍රහීණය කරන්නේ? කවදාද තේරුම් කරගන්නේ? දැන් මේක අමාරු දෙයි ගෞරව. ඔව් මහත්තයා. පංචස්කන්ධය දැනගත්තා නම් අමාරුනේ. අමාරුනේ උත්සාහ කරන්නේ. බලන්න ඔය පිටිබඳව ඔබට මොනවා හරි කුතුහලයක් තියෙනවා නම් කියන්න. නැත්නම් තේරෙන්න ගන්න බැරි තැනක් තියෙනවා නම් කියන්න. තවත් රූපස්කන්ධේ තවත් ටිකක් ඉස්සරහට තියෙනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විවරති, වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින්. සමපනස් ලස්සනේ අදින්න ඕනේ. හරි. ඊළඟට තමන් වහන්සේ එතන ඉහට දේශනා කරන්නේ අත්තිකායෝති වාපන සතිපට්ඨිපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තා පටිසතිමත්තා අනිසිතෝච වේරති නාචකින්චි ලෝකේ උපාදීයත නතර කරන අත්තිකායෝති වාපනස් මෙහෙම කයක් තියෙනවා. තව ටිකක් විස්තර කරන්න තියෙනවා. මුළුමනින්ම වගේ තියෙනවා වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ පැත්ත පරාටවත් හැරුණේ. එනවා. එතකොට මේක අවිද්‍යාව නිසා හැදෙනවා, කර්මය නිසා හැදෙනවා, මේ ආහාර නිසා හැදෙනවා, මේ තෘෂ්ණාව නිසා හැදෙනවා. අවිද්‍යාව නිසා හැදෙනවා, තෘෂ්ණාව නිසා හැදෙනවා, කර්මය නිසා හැදෙනවා, ආහාර නිසා හැදෙන තැනම තමයි නැති වෙන්නේ. උදය වේ ඉපදීම බිඳේ.
එතකොට උදේවේ ඥානෙ, බංගානුදර්ශන ඥානෙ, බයිතුපට්ඨාන ඥානෙ, ආදීනවනුදර්ශන ඥානෙ ඔක්කොම විස්තර කරන්න සිද්ධ වෙනවා තව ඉස්සරහට. ඒ විතරක් නෙමෙයි වේදනා සංඥා සංකාර විඥාන කියන තවත් 4ක් එහෙම පිටින්ම තියෙනවා. දැන් පිටුතුනි මේ පිළිබඳව නොදන්නාකමම තමයි අවිද්‍යාව. අවිද්‍යාවෙන් මේ පිළිබඳව දන්නේ නැත්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පරම්පරාව තුල ඇරෙනවා. ඒක නිරයසින් සිද්ධ වෙනවා. ඔබ කල්පනා කරලා බලන්න දැන් ඔය වාඩි වෙලා ඉන්නකොට මඳුරෙක් විදිනවා. හැමතිස්සෙම මඳුරෙක් ඉන්න දෙන්නෙම නෑ කොහෙන් හරි මූ විදිනවා. දැන් මොකද්ද කරන්නේ? මොකා ඩෙන්ගු මඳුරෙක්ද, චිකන්ගුන්යා එකෙක්ද මොකෙක්ද කියලා දන්නෙත් නෑ. අපි මඳුරයට කන්ට දීලා කරබනින්නවා. එලවන්නේ නැද්ද? එලවනවා. ඇයි එලවන්නේ? මේක රතු. තෘෂ්ණාව නැත්. තෘෂ්ණාව තියෙන. එතකොට මේ තෘෂ්ණාව කරන්නේ මොකටද? මේ රූපස්කන්ධ. රූපස්කන්ධේ ඒ තෘෂ්ණාව ළඟ ඒක තුලම වේදනා සංඥා සංකාර විඥාන ටික හැදෙන්නේ නැද්ද? මధుරයේ බව දැන ගැනීම සංඥා ස්කන්ධ. මధుරයෙන් තියෙන කරදරේ වේදනා ස්කන්ධ. මේ එලවන්ට තියෙන චේතනාව සංකාර ස්කන්ධ. මధుරව බව දැන ගැනීම විඥාන ස්කන්ධ. ඔය පහන් ඈ තේරුන්නේ ඇහින්නේ. ඔව්. එතකොට මේ ස්කන්ධ පරම්පරාවට කරන ආසාව තමයි සමුදය සත්‍ය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා, අතීත තණ්හා, අනාගත වර්තමාන ඔය විදිහට අධ්‍යාත්මික බාහිර 108 ආකාරයකට බෙදලා යන තෘෂ්ණාවක් මේකේ තියෙනවා. ඉතින් පින්වතුනි ඔය විදිහට ඔය ඇතිවෙනා වූ තණ්හාව අපිට නැති කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න කියලා දේශනා කළා. ප්‍රහාණය කරන්න ඕන බලන්න කරලා බලන්න ඕන ප්‍රහාණය කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔය තෘෂ්ණා ප්‍රහාණය කරන්න බෑ පින්වතුනි. බැරි හේතුව තමයි අපි දැඩි විදිහටම මේ සක්කාය දෘෂ්ටිය මගේ කරගෙන තියෙන්නේ. එහෙනම් අපිට ප්‍රහාණය කරන්න පුළුවන් එකම විකල්පය තමයි මේ පංච උපාදාන ස්කන්ධයේ යථාභූත ඥානද යථාර්ථය දැකීම. දැන් ඔබට ඡායා මාත්‍රයක් හෝ තේරලා ඇති පංච උපාදාන ස්කන්ධේ කොච්චර වෙලාවක්ද පවතින්නේ? ඇති වෙනවත් එක්කම නැති වෙනවා කියනවා. ඇති වෙනවත් එක්කම නැති වෙනවා. උපජ්ජිතෝ නිරුද්ධං. ඉපදෙන තැනම නැති වෙනවා. ශරීරයට උපමාවක් කියලාද දන්නවද? ශරීරයට උපමාවක් බෑ. ඒකට උපමාවක් කියන්නත් මට නම් නෑ නේ ගන්ටාර සද්දෙමත් ගන්ටාරට ගැහුවම සද්ද ටිකක් වෙලා තියෙනවා. දෝංකාර. නේ බුදුරජාණන් වහන්සේත් ඕකට උපමා වශයෙන් දේශනා කරලා නැහැ. දේශනා කළා තියෙන අර ආකාරයට මොනවද? අදස්සනාතෝ ආයන්ති බංගා ගච්ඡanti අසත නොපෙනීම ඇවිල්ලා හැදෙනවා නොපෙනීම පිටිලා යනවා. ඒකට උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඉපදෙන තැනම නිරුද්ධ වෙනවා. එහෙමනේ දේශනා කළා තියෙන්නේ. ඒ උපමාවක්වත් නැතුව ඇති මහත්තයා. ඒ තරම් වේගෙන් ඇති වෙලා නැති වෙනවා. චිත්තක්ෂණයට තියෙනවා. චිත්තක්ෂණ 17 මොකද්ද? චිත්තක්ෂණ 17 තියෙනවද?
චිත්තක්ෂර 17 තියෙනවනේ එක එක විස්තර නේද? ඔව්. ඒ චිත්තක්ෂණ 17 තමයි මම අර පුටු 17කින් පෙන්නේ. පුටු 17කින් පෙන්නේ. එහෙම එකක් නම් බණ පොතේ එනවා. නෑ. අරේම නෑ නේ වේගී. ඒතර මහා චිත්තක්ෂර කියලා දෙනවද අම්ස? ඒ මහා චිත්තක්ෂණ තමයි. ওই මහා චිත්තක්ෂණ ඇතුළ කුඩා චිත්තක්ෂණ තුන තියෙනවා. එතකොට අර 17 තුන ගත්තාම 51ක් තියෙනවා. චිත්තක්ෂණ 50 කුඩා චිත්තක්ෂණ 51ක් තියෙනවා. මහා චිත්තක්ෂණයකට චිත්තක්ෂණ 3ක් තියෙනවා. ඒ වගේ මහා චිත්තක්ෂණ 17ක් තියෙනවා චිත්ත වීතියකට ආයි. වෙනදුනේ ඒකත් උපමාවකින් දක්වන්න බැරි හේතුව තමයි ඔබ කල්පනා කරලා බලන්න අපි කෝල් එකක් ගන්න. කෝල් එකක් ගන්නකොට අපිට එහෙන් කතා කරන කෙනා කතා කරන වචනේ ඇහෙන්නේ එක්ක සිග්නල් වල දෝෂයක් හේතු කොටගෙන හරි මොකක් හරි කැඩි හැදෙනවා. අන්න හැදෙන්නේ හරියට වචන ඇහෙන්නේ. එතකොට අපි මොකද්ද කරන්නේ? ආපහු අහනවා. මොකද්ද කීවේ කියන්නේ? අනේ තේරෙන්නේ නැහැ කැඩි ඇහෙනවනේ. මොකද්ද? ඇයි අපි නැවත අහන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හැදෙනවා නම් ඒ කියන දේ අපිට තේරෙනවා. හැබැයි තේරෙන්නේ නැහැ. ඒක කැලලයි ඇහෙන්නේ. එතකොට අරමුණු කරන්න බෑ. කියන්නේ මොකද්ද කියන්නේ? දැන් එතකොට මොකද්ද කරන්නේ? නැවත අහන්න. ඒක ඉස්සෙල්ලා එකේ හැදුනේ නැහැ. දෙවෙනි එකේ ඒකෙත් හැදුනේ නැහැ. තුන්වෙනි එකේ ඒකෙත් හැදුනේ. දැන් මොකද කරන්නේ? තේරෙන්නේ නැහැ නේ. දැන් එහෙම නැත්නම් ඒ පස්සේ වෙලාවක කෝ ගමු එහෙම නැත්නම් සිග්නල් දැනකට යන්න මට තේරෙන්නේ නැහැ මොන හරි එකක් මොකක් හරි කියන තේරෙන්නෙම නැහැ. දැන් එහෙම අවස්ථාව ඔයගොල්ලන්ට යෙදිලා නැද්ද? ඒ කියන්නේ පිටු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හැදෙන්න ඕනේ අරමුණ හරියට ග්‍රහණය කරගන්න. අරමුණ දැනගන්න නම් මේ පහම හැදෙන්න ඕනේ. පහ හැදුනේ නැත්තම් එකක්වත් හැදෙන්නේ නැහැ. ඔන්න අවුල. ඔය පහම හැදුනේ නැත්තම් එකක්වත් හැදෙන්නේ නැහැ. ඒ සමහර අය දැන් කතාවෙන් අඳුරගන්නවා නම් ඔය කතාවෙන් අඳුරගන්න බෑ. ඔය පහම හැදුනේ නැත්තම් කතාවෙන් අඳුරගන්නත් බෑ. මොනක් කතා කරන්නේ කියලා දාලා. ඔව්. මොනක් කියේ සීසර් මාත් ස්පිතාලේ ඉන්නකොට. කවුද කතා කරන්නේ නම කතා කරන්නේ. නිතරම කතා කරනවා. හරි පින්වතුනි තවත් ඉදිරියට කියනවා අපිට ඉවර කරගන්න බැරි වුණා. මොකද මේ අන්සාතුමාට වෙහසයිනේ. ඔව් දැන් වෙලාව 4ට ආසන්නයි. හරි කමන්නේ අමාරු උනත් කමක් නැහැ. හොඳයි දැන් මෙතෙක් ආපු දුර පිළිබඳව දැන් ආයේ ආපු හෙට ඔය ටික කියෙන්නේ නැහැ. ඒක නිසා මේ ඔබට ඔය ආපු විස්තර වෙච්ච කරුණු වල මොන හරි අන්තික ගැටලුවක් තියෙනවා. ගැටලුවක් නම් තියාගන්න එපා පින්වතුනි. ඒක ඉතාමත්ම භයානක ධර්මතාවයක්. මේක හැරෙනවා විචිකිච්ඡාවට. විචිකිච්ඡාව කියන්නේ සැකය. සැකයේ තියෙන තාක් කල් තිසරණයටවත් එන්න බෑ. අකුසල චෛසික 14ක් තියෙනවා. 14 වෙනි එක තමයි විචිකිච්ඡාව. බුද්ධ ආදී 8 තැන සැකය. බුද්ධ රත්නයේ පිළිබඳව සැකයි, ධර්ම රත්නයේ පිළිබඳව සැකයි, සංඝ රත්නයේ පිළිබඳව සැකයි, පටිච්චසමුප්පාදයේ පිළිබඳව සැකයි, අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව ත්‍රිලක්ෂණයේ පිළිබඳව සැකයි, පෙර ආත්මභාවයේ පිළිබඳව සැකය, මතු ආත්මභාවයේ පිළිබඳව සැකය. මේ ඔක්කොම එනවා.
පටිච්චසමුප්පාදයේ පිළිබඳව සැකේ. ඒ අවිද්‍යාව පත්‍ය සංකාර අවිද්‍යාව නිසා කොහොම සංස්කාර හැදෙන්නේ? මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අනුසාරතුමා දැන් විස්තර කරපේකේ මට පොඩි සැකයක් කරේ මේ නෙමෙයි. මේක ටිකක් තහවුරු කරගන්න ඕනේ ඉඳලා දැන් මේ අටවිසි රූපේ ඔක්කොම අනුසාරතුමා විස්තර කරා. ඒක ආයෙ නැවත අපිට මතක් වුණා. දැන් අපි ක්‍රියාපත භාවනාවක් අර ක්‍රමානුකූලව කරන අවස්ථාව අපි කියන්නේ ඒ අරමුණු වෙලාවේදී නෙමෙයි ක්‍රමානුකූලව කරන අවස්ථාවේදී අපි බුද්ධ නමස්කාරය ඊට පස්සේ සමතේම වඩලා වාඩි වෙලා අර නාම රූප දෙක වෙන් කරගන්න මේ අර හිතලා උස්ම එහෙම ගිහිල්ලා නේද වෙන් කරලා මේ දෙක බලන්න. ඔව්. වෙන් කරගන්න නාම රූප දෙක. ඔව් මේ දැන් ඉස්සෙල්ලාම ඔගේ තියෙනවා මහත්ය මේ සමහර ඕගලන්ට ලොකු උපකාරයක් වෙයි අර ඉරියාපත සතිපට්ඨාන භාවනාව කියන පොත ගෙන්න ගන්න දැනට මහා සංගමයේ තියෙනවා වැඩි ඉඳලා කියන්නේ රුපියල් 100යි යන්නේ ඒකේ තියෙන ඔය පිළිවෙල පින්වතුනි ඕකේ ඉස්සෙල්ලාම කරන්න ඕන බුද්ධ නමස්කාරය කරනවා බුද්ධ නමස්කාරය කරලා වුණා තමන්ගේ සීලය ආවර්ජනය කළ බලන්න. සීලය ආවර්ජනය කරලා ඊළඟට භාවනාවට වාඩි වෙනවා. භාවනාවට වාඩි හිතාම් භාවනාවට වාඩි වෙනවා. කවුද වාඩි වෙන්නේ? වාඩි වෙන්නේ නාම රූපද. ඒ නාම රූපද කියලා මෙනෙහි කරලා වාඩි වෙලා ඊළඟට මේ ශරීරය අපි වාඩි වෙච්ච ඒ ඉරියව්ව වටේම හිත අරගෙන හිත අරන් ගිහිල්ලා මේ ශරීර කූඩුව මැද්දට ගන්නවා තමන්ගේ හිත අවධානය. එහෙම අවධානය අරගෙන උල්ලා මේ මෙනෙහි කරනවා මේ සීලය ආවර්ජන කරන්නේ ඉස්සෙල් සීලය ආවර්ජන කරලා බලලා ඊට බුද්ධානුස්සති භාවනාව මෙනෙහි කරනවා. බුද්ධානුස්සති භාවනාව මෙනෙහි කරලා වුණා. දැන් මේ සතිපට්ඨාන භාවනාව දීප්‍ර පොතේ නම් තියෙනවා මේ සබ්බතේ කර්මස්ථානෙම මෙනෙහි කරන්න කියලා නෑ. එහෙම තෝන්නේ තමන්ට රුචි කර්මස්ථානේ. මරණ හත්ය හරි අසුභය හරි මොනවා හරි මේ ඒ කර්මස්ථානේ එකක් මෙනෙහි කළ විශේෂ අපිට පුරුදු කරේ බුද්ධානුස්සති භාවනාව මෙනෙහි. ඒ මෙනෙහි කරලා ඊළඟට භාවනා කරන්න ඕනේ කියලා හිතක් ඇති. ඒ හිතින් යුක්තව වාඩි වුණාට පස්සේ පින්වතුනි අපට තේරෙනවා මේ ශරීර කුඩුවේ ආස්වාස ප්‍රාස්වාස චලනය. උස්ම එළ පහළ යන්නේ. මේකට හිත යොමු කරනවා. යොමු කරනකොටම අපට මේ නාම රූප දෙක පේන්න පටන් ගන්නවා. මේ ගොඩ වේලාවක් කරනකොටනේ ගොඩ වේලාවක් යනකොට මේ මෙනෙහි කරන හිත වෙනයි. හැබැයි පිම්බෙන රූප හුස්ම ගන්න ඒ හුලඟත් වෙනස් වෙනවා. ඒ පිම්බෙන හැකිලන රූපත් වෙනස් වෙනවා. මෙනෙහි කරන හිතත් වෙනස් වෙනවා. එතකොට මෙතන මේ නාම රූප දෙකක් හැදි විදි යන ආකාරය හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒකෝ එහෙම ඒකේ හොඳට හිත පිහිට වුණාට පස්සේ හිතපත් වුණාට පස්සේ රූපස්කන්ධය කියලා මේක තමයි අර කියපු විස්තරය අපි බලනවා. බලලා ඊළඟට මේක විතරක්ද තියෙන්නේ. මේ වාඩි වෙලා ඉන්න එකේ මේක විතරක් තියෙන්නේ නෑ නාමස්කන්ධයකුත් තියෙනවානේ. ඒ භාවනා කරන හිතේ වේදනා සංඥා සංකාර විඥාන ටික තියෙනවානේ. ඒවත් බලන්න. අපි එතෙන්ට තවම ආවේ නෑ. දැන් රූපස්කන්ධය තමයි. ඔව් එහෙම ටික බලලා ඊළඟට පංච උපාදානස්කන්ධයම එකට අරගෙන ඒකේ අධ්‍යාත්ම බහිද්ද දෙක බලන්න. වෙනමත් බලාගෙන ගිහලා දැන් අපි දැනට රූපස්කන්ධය අධ්‍යාත්ම බහිද්ද දෙක බැලුවා. වේදනා ස්කන්ධෙත් අධ්‍යාත්ම බහිද්ද දෙක. සංස්කාර සංඥා ස්කන්ධේ විඥාන ස්කන්ධ ඔක්කොම අධ්‍යාත්ම බහිද්ද දෙක බලන්න. බලලා ඊළඟට පංච උපාදානස්කන්ධේම අධ්‍යාත්ම බහිද්ද දෙක බලලා ඊළඟට බලනවා සමුදය වය. හැදීම බිඳීම කියන්නේ සම්පරස් ලක්ෂණ. මේ සම්පරස් ලක්ෂණයෙන් බලනකොට තමයි උදේ විඥානෙ ඉපදෙනවා බිඳෙනවා මේකේ තමයි ලක්ෂණයට පේන්න පටන් ගන්නෙ. ඔය උදේ ඥානෙ බංගානුදස්සන ඥානෙ මේ ඉපදෙනවා බිඳෙනවා එතනම ඇති වෙලා නැති වෙන බව පේන්න පටන් ගන්නවා. අවිද්‍යාව තෘෂ්ණා කර්ම ආහාර නිසා රූපස්කන්ධය හැදෙනවා. ඒව නැති වෙනවත් එකම අර රූපස්කන්ධයක් නැති වෙනවා.
වේදනාස්කන්ධයත් තියෙනවා, සංඥාස්කන්ධයත් තියෙනවා, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ මේ ටික එක්කම ඇති වෙලා නැති වෙනවා. නැති වෙන බව මෙහෙම දැක ඉන්නකොට පින්වතුනි මේ Tamanට පේන්න පටන් Tamanට දැනෙනවා මේක ඇති වෙන තරම නැති වෙනවා කියලා. එතකොට ඒ ඇති වෙන්නේ උදය විඥාන ඉපදීම බිඳීම පිළිබඳ ඥාන. ඊළඟට එහෙම ගොඩේ වෙලා භාවනා කරනකොට බංගානුදර්ශන ඥානෙ පේට පටන් ගන්න ඉපදෙනවා වගේම බිඳෙනවා. ඊළඟට බයතුපට්ඨාන ඥානෙ බය වශයෙන් දකින. ආදීනවනුපස්සන මේ බය වශයෙන් දැක්ක කියලා කරන්න දෙයක් නැහැ. ආදීනවේ බලන ආදීනය කියන්නේ මේකේ ස්වභාවය මේක තමයි. ඊළඟට තමයි මුඤ්ඤුත කම්මේසා ඥානෙ පටිසංකානුදර්ශන ඥානෙ ඔය වගේ ඥාන දිගින් දිගටම ඇති වෙලා පිටුනේ ගෝත්‍ර භූ ඥානය දක්වාම යනවා. ගිහලා කොයි වෙලාවක හෝ මේ පංචපාදානස්කන්ධේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණත්‍රය දැක්කට පස්සේ මේක කොයි වෙලාවක භාවනා කරගෙන ඉන්නකොට මේ එපා වෙනවා. එතකොට අපිට මේ මේක නාම රූප දෙකක් කියන එක තේරෙනකොට සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලපත පරාමාස කියන මේ සංයෝජන බැවි නැති වෙලා යනවා. තව ඉදිරියට භාවනා කරනකොට කාමරාග පටිඝ දෙක තුනී වෙන්න පටන් ගන්නවා. තව ඉස්සරහට මෙනේ කරනකොට කාමරාග පටිඝ දෙකමනේ ක්‍රියාත්මක වෙන්නේ. අපි හැමතිස්සෙම අරමුණක් කර කාමරාග පටිඝ දෙක තමයි එන්නේ. දැන් මේ දෙක මුල්ලුමනින්ම නැති වෙනකොට අනාගාමී. හැබැයි රූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියනව තව එහෙම පිටින්ම තියෙන අපිට මේ පැත්තට යන්න තවම දැනීම මදි. දැන් සෝවාන් වෙනකොට දැන් හතරෙන් එකක් බැහැර වෙනවා. සංයෝජන බැමි 10න් 3ක් මිදෙනවා. 3ක් නැති වෙනවා. මම නෑ සෝවාන් මහත්තයා සෝවාන් වුණාට පස්සේ රහත් භාවයේ දක්වා මම ශේෂ වශයෙන් නැද්ද? ශේෂ වශයෙන් තියෙන. රහත් භාවයට පත් වුණා සම්මුති මේ ව්‍යවහාර කරන මම කියන සංකල්ප සම්මුතිය නෙමෙයි උතන පරමාර්ථයෙන් දකින්න. හැබැයි සෝවාන් වෙනකොට මම කියන දෘෂ්ටිය කැඩිලා ඉවරයි යාගේ. ඒක තමයි. ඒ දෘෂ්ටිය නෑ හො. සක්කාය දෘෂ්ටිය ඔව් තදංග ප්‍රහාණය විස්කම්න ප්‍රහාණ සමුච්ඡේද ප්‍රහාණය මේ ප්‍රහාණ වලින් ප්‍රහාණය වෙනවා. හරි තදංග ප්‍රහාණය දැනටමත් පිඟුතුනේ තදගතිය ටිකක් අඩු වෙලා ඇති. අඩු වෙනවා. ආත්‍යගෙත් අඩු. විස්කම්බන ප්‍රහාණය කියන්නේ ටික වෙලාවක් යනකල් යටපත් වෙලා තියෙනවා. ඒ විස්කම්බන ප්‍රහාණය වෙලා නෑ තවම. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ නැවත ආපහු මතුවෙන්නෙම නැතුව නැති වෙලා. මාර්ග බල අවබෝධයේදී එහෙම වෙන්නේ. අපිට තවම එච්චර දුරට එන්න බැරි වෙලා නිතර ඒකට හොඳ අධ්‍යයනයක් හොඳ භාවනාව හොඳට දැඩි කොට වීර්ය අරගෙන භාවනා කරන්න ඕනේ. හැම අරමුණකම බලන්න ඕනේ අනිත්‍ය ලක්ෂණ. එතකොට බැරි වෙන්නේ නැහැ මේ හැම අරමුණක් තුලම හැදෙන්නේ මොකද්ද? පංචපාදනස්කන්ධය හැදෙන දැනුම් පංචපාදනස්කන්ධය නැති වෙනවා. ලොකු අධ්‍යයනයක් නොකර වුණාට මේ යම්කිසි වෑයමක් කරනකොට ඔබට තේරෙන්න පටන් ගන්නවා. ජීවිතය හැමවෙලේම අකුසල මුලනේ ඉන්නේ. ලෝකදේශ මොවනේ. ඔව්. නිින්ද ගියාම බවක් කිත්තේදී වැඩිපුරම ඉන්නේ ඕන අකුසල නින්ද ගියා එනවාද කියලා අපි දැන් ඉන්නේ ඉන්නකොට භාවනාව කරනකොට නැතුව ඉන්නකොට ලෝකදේශ මොහොතේ තුලින් එකක් ඇතිවෙනවානේ අපේ ඇඟට. ඒක පොඩක් ගලපන්න ඕනේ. නිින්ද ගියාම බවක් කිත්තේදී වැඩිපුරම නෑ භවාංග එතකොට මහත්ය භවාංග හිතෙන් නිින්ද ගියාට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ භවාංග හිත පරපර. එතකොට ඒකට හේතුව චක්ක
චක්කුද්්වාරයේ සෝතද්්වාරයේ ගන්න කියන්නේ ඇහෙන් කන නාසය දිව ශරීරයේ හිත මේ ශරීරය කියන මේ පංචද්වාර වලින් අරමුණු ගැනීම නතර වෙනවා. මුළුමනින්ම නතර වෙනවා. එතකොට තමයි උපේක්ෂාගත මේ සම්පටිච්චන හිතකින් නින්දයන්නේ. හිත උපේක්ෂා වෙනවා. අනිවාර්යෙන් හිත උපේක්ෂා වෙන්න ඕනේ. නින්දයන්ට හිත උපේක්ෂා වෙන්න ඕනේ. මරණයටපත් වෙන්න හිත උපේක්ෂා වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ නින්දයක් නැහැ. යම්කිසි අරමුණක් ගනිද්දි නින්දයක් නැහැ. හොඳට බලන්න නින්දයක් නෙවෙයි මොනවා හරි අරමුණක ඉන්නෝ දැන් තදබල සිත්ඇවුලක් කරේ මෙහෙම තිබුණොත් එහෙම නින්දයක් නැහැ. එතකොට අර නින්ද ගියාට පස්සේ අර අරමුණ අතහරිනවනේ. අතහැරියාම තනි කර හිතෙන් අරමුණු ගන්න. හිතෙන් ගන්න අරමුණු කර්ම නිමිති ගන්නවා. තේරෙනවද? හිතෙන් ගන්න අරමුණු කර්ම නිමිති ගන්නවා. ඒවා ඉස්සර කාලේ සිද්ධ වෙච්චවද එහෙම නැත්නම් ඊයේ පෙරේදා සිද්ධ වෙච්චවද එහෙම කියලා කියන්න බෑ. ඒ වගේ සමහර වෙලාවට බලවත් වුණොත් සමහර වෙලාවට අර චේතනා බලවත් වුණොත් ඔබලාට මේ වෙලාව ඇති සමහර හීන දැක්කට පස්සේ ඇහැරෙනවා. ඒ හීනේ බලවත්කම නිසා ඇහැරලා ටිකක් වෙලා හිතනවා. අන්න ඒ වගේ දී අර මේ කර්මපතයක් බවට පත් වෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් අර විපාක සිත් වලට වැටිලා විපාක නොදී අවසන්. මේවට මේ අර විපාක දෙන කර්ම බවට පත් වෙන්නේ නැහැ. මොකද ගන්න? අවසන් කරනවා. හොඳයි පිටුනේ එහෙනම් සාදුනාදයක් පවත්තල මේ උදෙක් බුදුසසුනේ දියුණුව වෙනුවෙන් ඔබ අප හැමදෙනා වෙනුවෙන්ම මේ සසර දුකටපත් වෙලා සිටින අපට මේ ජාති සංසාර දුකින් එතර වීමට අදාළ වන කරුණු ගණනාවක් පින්වතුනි අපිට භාවනා කරගත යුතු අප තුලම හැදෙන මෙන්න මේ ඉරියාපතේ පිළිබඳව ඉරියාපත සතිපට්ඨාන භාවනාව පිළිබඳව අපිට කරුණු විග්‍රහ කළා විශාල ධර්ම දානයක් අපිට ලබා දුන්නා. ඒ නිසා අපි පළමු කොටම මේ උතුම් ධර්ම දානමේ කුසලයට දායක වුණු අපගේ ගෞරවනීය ඒ කියන්නේ සබ්දානදී සෙල්ලතුන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයෙකු වන අප ලංකාව පුරා පින්වතුනි මේ විදිහේ භාවනා මධ්‍යස්ථානවල දින ගණන් මුළුල්ලේ පින්වතුනි මේ ස්ථානයේම දින 15 සීල සමාදාන 5ක් දින 3 සීල සමාදාන මට මතකත් නෑ මොනතරම් ප්‍රමාණයක් කරලා තියෙනවද කියලා. පොල්පිටිගම අලුත්තමුණ සේනාසනේ මාස 3 සීල සමාදානවලදී මේ භාවනාව පිළිබඳව බොහෝ පිරිසකට පින්වතුනි දහම් පිපාසයෙන් පෙළෙන අයට අපිට මේ විදිහේ අනුශාසකවරයෙකු පින්වතුනි මුල ගැහුනේ දුර්ලභවයි. ඒ නිසා අපිට ලැබිලා තියෙන මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන හැඟීම ඒ අවවාදය ඊටාම ශාසන හැඟීමෙන් යුක්තව අපිට මේ ලබා දුන්නා වූ ධර්ම දානමේ කුසලයට අපි සියලු දෙනාම පින්වතුනි අහගෙන හිටියේ ශ්‍රවණය කළා. හැබැයි අනුශාසකතුමා උදේ ඉඳලා මේ දක්වාම පින්වතුනි මොනතරම් වෙහෙසක් ගත්තද කියන එක අපි හිතන්න ඕනේ. ඒ නිසා අනුශාසකතුමා කතා කළා. එතකොට ඒ විශාල ධර්ම දානයක් අපිට ලබා දුන්නේ. ඉතින් ඒකේ වටිනාකම අපට වචන වලින් කියන්න පුළුවන් කමක් නැහැ. අප මේ අවස්ථාවේදී ගරු අනුශාසක මඩුල්ලේ පීජී විද්‍යාරත්න ගරු අනුශාසකතුමන්ට නිදුක්භාවයේ නිරෝගීභාවයේ සුවපත්භාවයත් තව තවත් මේ බුද්ධ ශාසනයේ කටයුතු කරන්නට එතුමාට තුනුරුවන්ගේ ආශිර්වාදය ඒ වගේම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගන්නටම මේ මහා ධර්ම දානමේ කුසලයේ හේතු වේවා කියලා අපි සාදුකාරයක් දෙමු. සාදු සාදු. ඒ වගේම මේ වෙලාවේ කෘතවේදීව මතක් කරන්නට ඕනේ මෙවැනි වැඩසටහනක් පවත්වන්නට අප යෝජනා කරපු අවස්ථාවේ ඉඳලා මේ දක්වා අපිට තනියම කරන්න පුළුවන් කමක් නැහැ මේ කටයුත්තට. මේ මහා ධර්ම දානමේ අනාගතයේ උදෙසා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අයට මේන් ඊටාම වටිනා ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වන ආකාරයට
වීඩියෝ පටිගත කරමින් මේ වැඩසටහන අපට නැවත මේ විදිහටම නිවසේ ඉඳලා නරඹන්න පුළුවන් විදිහට ශ්‍රවණය කරන්න පුළුවන් වෙන විදිහට අපිට ඒ සඳහා අනුග්‍රහය ආදාන මුදල් ලබා දෙමින් අනුග්‍රහක දායකත්වයේ ලබා දෙන මණිකේ වික්‍රමසිංහ පින්වත් ඒ උපාසිකා මහත්මියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් එතුමියගේ ඉදිරියේ සියලු අරමුණු සඵල වීම පිණිසත් මිය පල්ලවගේ ඥාතීන්ට එතුමිය අද දවල් දානමය කුසලයක් අපිට සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා විශාල පිරිසකට දානමය පින්කම් සිදු කරන්නට යෙදුණා. මේ වීඩියෝ පටිගත කිරීමේ අනුග්‍රහයත් එතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. අපි එතුමියටත් එතුමියගේ පවුලේ සෑම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත්භාවයේ සහ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්නට මේ ගන්නා වූ උත්සාහයත් මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා අපි එතුමියට ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි හෙට දවසේ මේ සියලුම දායකත්වයන් පිළිබඳව පුණ්‍යානුමෝදනාවක් අවසානයේ සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේදී තවත් මතක් කරන්නට ඕනේ අද උදෑසන හීල් දාණය පිළිගැන්වීමට නිශාන්ත මංජුල මහත්මයා, ජයමිනි මහත්මයා ඇතුළු ඒ පින්නතුන් අනුග්‍රහය දක්වලා තිබෙනවා. ඒ වගේම අපිට තේපැන් සංග්‍රහයක් ලබා දුන්නා. සුවර්ණ ඉමියන්ගොඩ මහත්මිය ඇතුළු පවුලේ අය විසින් ඒට උදව් උපකාර කළ සියලු දෙනාටමත් මා මේ අවස්ථාවේදී පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ ස්ථානයේ රැඳී සිටිමින් අපේ සෙනවිරත්න මහත්මයා, ඉන්දික සිරිවර්ධන මහත්මයා, ඒ වගේම ගරු භාණ්ඩාගාරිකතුමා අප සමිතියේ දොළෙප් ඉසුරු කලල්පිටිය මහත්මයා ඇතුළු අප නිවසේ සමත් මේ සඳහා අපෝපස්ථාන කර සියලුම දෙනාටත් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ වැඩසටහනට සිල් සමාදන් වෙලා ගෙදර නොගොස් මේ ස්ථානයේ රැඳී සිටමින් මේ වටිනා වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න සියලුම සහභාගී වුණු සියලුම පින්වත් පින්වතියන්ටත් නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරනවා. මම නැවත වතාවක් මතක් කරනවා මෙවැනි වැඩසටහනක් දුර්ලභව ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ, ධර්ම සාකච්ඡා කරන්න අහන්න අවස්ථාව ලැබෙන්නේ අපේ ආධුනික කෑගල්ලේ ඉඳලා අපේ පින්වත් උපාසිකාවන් ආවා. ඒ වගේම අපේ සුනේත්‍රා උපාසිකා මහත්මිය සම්බන්ධ වුණා. අප සමිතිය අයත් ඒ හැම දෙනාමත් මේට සම්බන්ධ වුණා. මම නැවත වතාවක් ඔබ හැමට ආරාධනා කරනවා, මතක් කරනවා හෙට දවසින් මේ වැඩසටහන නිමාවටපත් වෙනවා. එහෙමනම් හෙට නැවත උදේ 8:30ට මේ වැඩසටහන ආරම්භ කරනවා. ඒ සඳහා ඔබ හැම දෙනාම සම්බන්ධ වෙන හැටියටත් තව අලුත් ආධුනික අය ඔබ දුරකථන වලින් හරි කතා කරලා එන්න, මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියන හැම දිනාටම මතක් කරලා තව වැඩි පිරිසක් මේට සම්බන්ධ වෙලා මේ ප්‍රයෝජන ගන්නා ලෙස මා ඊටාම කරුණාවෙන් මතක් කරනවා හැම දිනාටම. නැවත වතාවක් මේ වැඩසටහන වෙනුවෙන් ඔබ හැම දිනාම ලබා දුන්නා වූ ශක්තිය ඊටාම වටිනවා පින්වතුනි. මොකද මෙවැනි වැඩසටහනක් පින්වතුනි අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා හෙට දවසේ දැන් අපිට අහන්න ලැබුණේ මේ ඉරියාපත භාවනා සතිපට්ඨාන වැඩසටහන තුළින් සංසාර බය, අපා බය, මරණ බය විස්තර වුණා. ඒ වගේම රූපස්කන්ධය ඝන විනිර්භෝග කරලා ඒ රූපස්කන්ධයේ කොටස් අපිට විස්තර කරලා දුන්නා. ඉතින් මේවා අපිට එහෙම අහන්න ලැබෙන්නේ නැහැ පින්වතුනි. ඒ වගේම හෙට දවසේ ඉතිරි ස්කන්ධ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකය පිළිබඳ කරුණු දැනගන්න ලැබෙනවා. ඒ වගේම උදේවේ භාවනාව පිළිබඳවත් අපි මේ වීඩියෝ එකට කරුණු තාම අන්තර්ගත කරලා නැති නිසා හෙට දවසේ මේ බුදුදහමේ ගැඹුරු තැනක් වන සමපනස් ලක්ෂණ භාවනාව පිළිබඳව දැනගන්න අවස්ථාව ලැබෙනවා. අපි වෙලාව ඉතුරු වුණොත් අපි දැනගෙන තිබිය යුතුම ඒ තමයි කර්ම විභාගයේ පිළිබඳව. සියලුම මට එක දවසක් මතකයි අපේ සීල සමාදානයේදී ගරු අනුශාසකතුමන් දින 15 සීල සමාදානයකදී කර්ම විභාගයේ පිළිබඳව අපිට කරුණු විස්තර කරලා දුන්නා. බලමු අපිට හෙට අවස්ථාව ලැබුණොත් ඒ සඳහාත් අවස්ථාව ලබා ගන්න අනුශාසකතුමා සමග සාකච්ඡා කළා. ඒ නිසා මා මේ අවස්ථාවේදී ඔබ හැමදෙනාම ලබා දුන්නා වූ සහයෝගයේ දායකත්වයේ නැවතත් මතක් කරමින් මෙවැනි වැඩසටහනකට සහයෝගය දෙනවා, දායක වෙනවා කියලා කියන්නේ ඊටාම වටිනා කුසල් රැසක් ඔබට අත්පත් කරගන්නත් ලැබෙනවා. මේ වැඩසටහන සම්බන්ධ වීමෙන් පින්වතුනි අපිට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට හේතු වන ඒ භාවනා අධ්‍යාසය අපිට නිතින්ම ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා පින්වතුනි. ඒ වගේම තවත් අපි ස්තුතිවන්ත කරන්නට ඕන ඒ තමයි අප ඉදිරියේ මේ වීඩියෝ පටිගත කරන මහත්මයා සිටගෙන බොහෝ වේලාවක් පින්වතුනි ඊයේ දිනේ ඉඳලා මේ දක්වා එතුමා ඒ
යම් මුදලක් ගත්තත් පින්වතුනි ඒව පවා අපට අපි හිතවත් මහත්මයෙක් කෑගල්ල ශාන් වීඩියෝ ආයතනයේ අධිපතිතුමා ශාන් රත්නායක මහත්මයා බොහෝ කාලයක ඉඳලා අපි එතුමා හඳුනන්නේ. ඒ නිසා එතුමා අපිට කරන්න පුළුවන් අවම මුදලකින් මේ වීඩියෝ පටිගත කිරීමේ කටයුතු සිදු කරලා දෙනවා. ඒ නිසා අපි එතුමාත් මේ වෙලාවේ සිහිපත් කරනවා. එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මා මීට වඩා මේ පුණ්‍යානුමෝදනා කටයුතු වශයෙන් කරුණු විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ හැමදෙනාම නැවත විවේකයේ ලබාගෙන අද හවසත් විශාල පිරිසක් මේ දානමය කටයුතු සිදු කරනවා. ඉන්දික සිරිවර්ධන මහත්මයා අද රාත්‍රියේ දානමය කටයුතු වෙනුවෙන් එතුමාගේ අනුග්‍රහය ලැබිලා තියෙනවා. ඒ නිසා අපි එතුමාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට සියලු දෙනාම එකතු වෙලා සමගියෙන් යුක්තව මේ සත්පුරුෂයන් වශයෙන් එකතු වෙලා මේ වැඩ කටයුතු සිදු කරනවා. ඒ නිසා මේ සෑම කුසලයකින්ම අප හැම දිනාටම ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ සියලුම කුසලයන් හේතු වාසනා වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.